අයිබෝන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ කලින් වීඩියෝ එකේ කතා කරපු ඊළඟ කොටස ගැනයි. ඉතින් පුතේ අපි කලින් වීඩියෝ එකේ කතා කරා ව්‍යාපාර පරිසරය කියන්නේ මොකක්ද? ව්‍යාපාර පරිසරයේ වැදගත්කම මොකක්ද? ඊට පස්සේ ව්‍යාපාර පරිසර වර්ගීකරණය ගැන අපි කතා කරා. ඊළඟට අද අපි කතා කරන්න යන්නේ පුතේ මේ අභ්‍යන්තර පරිසරයේ ඉන්න සාධක එහෙම නැත්නම් පාර්ශව මොනවද? ඒ පාර්ශව කොහොමද ව්‍යාපාරවලට බලපෑම් කරන්න කියන එක තමයි අද කතා කරන්න යන්නේ දරුවනේ. හරි පුතේ. අපි දන්නවා අභ්‍යන්තර පරිසරයට ඉන්නවා පාර්ශව. එහෙමත් නැත්නම් සාධක තුනක්. ඒ මොනවද දරුවනේ? අයිතිකරුවෝ, කළමනාකරුවෝ, සේවකයෝ පුතේ. අපි මුලින්ම බලමු මේ පාර්ශව කියන්නේ කවුද කියන එක. ඔයා මේ වෙනකොටත් මේ පාර්ශව කවුද කියන එක පුතේ හොඳටම දන්නවා. හැබැයි ආයෙත් අපි පෙර මතක් කර ගැනීමක් කරමු. පුතේ අයිතිකරුවෝ කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය අරමුදල් සම්පාදනය කරමින් ව්‍යාපාර කටයුතු සිදු කරනු ලබන පාර්ශවයට තමයි පුතේ කියන්නේ අපි අයිතිකරුවන් කියලා. බලමු අපි කළමනාකරුවෝ කියන්නේ කවුද කියලා. කළමනාකරුවෝ කියන්නේ අයිතිකරුවන් ලබා දෙන්නා වූ තීරණ ක්‍රියාත්මක කරන සහ කටයුතු සංවිධානය කරනු ලබන ව්‍යාපාර කටයුතු සංවිධානය කරනු ලබන පුජ්‍යලයන්ට තමයි පුතේ අපි කියන්නේ කළමනාකරුවන් කියලා. සේවකයෝ කියන්නේ කළමනාකරුවන් පවරනු ලබන කාර්යයන් ඒ ආකාරයෙන් ඉටු කරනු ලබන පාර්ශවයට තමයි පුතේ අපි සේවකයෝ කියලා කියන්නේ. බලන්නකෝ දරුවනේ ඔයාලට මේ දිස්සෙන ආකාරයට පැහැදිලි වෙනවද කියලා මේ පාර්ශව තුන වෙන වෙනම කවුද කියන එක? ඊළඟට අපි කතා කරමු පුතේ මේ පාර්ශව ව්‍යාපාරවලට මොන මොන කාරණා ඔස්සේද බලපෑම් සිද්ධ කරන්න කියන එක. අයිතිකරුවෝ පුතේ මූල්‍ය ශක්තිය සහ එයාගේ තියෙන ව්‍යාපාර දැනුම පළපුරුද්ද අන්න ඒ ඔස්සේ යන්නේ කාරණා ඔස්සේ පුතේ ව්‍යාපාරවලට බලපෑම් සිදු කරනවා. පැහැදිලිද? දැන් යම් පුතේ අපි කළමනාකරුවෝ කොහොමද ව්‍යාපාරවලට බලපෑම් කරන්නේ කියන එක. කළමනාකරුගේ පළපුරුද්ද සහ එයාගේ දක්ෂතාවය අන්නේ කාරණා ඔස්සේ පුතේ යා ව්‍යාපාරවලට බලපෑම් සිද්ධ කරනවා. ඊළඟට යමු පුතේ අපි සේවකයෝ. සේවකයෝ කොහොමද ව්‍යාපාරවලට බලපෑම් සිද්ධ කරන්නේ කියන එක. එයාගේ කැපවීම යහපත් අයහපත් ආකල්ප එයා ගාව තියෙන ආකල්ප සේවකයා තුළ තියෙන ආකල්ප අන්න ඒ කාරණා ඔස්සේ යාට ව්‍යාපාරයට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙනවා. බලන්නකො මේ පාර්ශව තුන ව්‍යාපාරයට බලපෑම් කරන ආකාරය කාරණා ටික පැහැදිලිද කියලා ඔයාට? පුතේ මේ කාරණා ඔස්සේ මේ බලපෑම් කිරීමේ කාරණා ඔස්සේ මේ පාර්ශවවලට හිතකර විදිහට බලපෑම් කරන්නත් පුළුවන් අහිතකර විදිහට බලපෑම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. අපි ඒ ගැනත් අද කතා කරමු. අපි ඉස්සෙල්ලාම බලමු පුතේ අයිතිකරුවෝ ව්‍යාපාරයකට හිතකර විදිහට කොහොමද බලපෑම් කරන්නේ කියන එක. පළවෙනියටම පුතේ අයිතිකරු ගාව හොඳ මූල්‍ය ශක්තියක් පැවතීම. දෙවෙනි එක පුතේ අයිතිකරුට හොඳ ව්‍යාපාර දැනුමක් තිබීම සහ හොඳ ව්‍යාපාරික පළපුරුද්දක් තිබීම. කරුණු තුනක් කිව්වා දැම්මා. අන්න ඒ ඔස්සේ ව්‍යාපාරයකට පුතේ හිතකරව බලපෑම් කරන්න පුළුවන්. පැහැදිලිද දරුවනේ? දැන් බලමු අපි අයිතිකරුවෝ කොහොමද ව්‍යාපාරයකට අහිතකරව බලපෑම් වෙන්නේ කියන එක. අයිතිකරු ගාව පුතේ හොඳ මූල්‍ය ශක්තියක් නැත්තම්, හොඳ ව්‍යාපාරික දැනුමක් නැත්තම්, ඊළඟට හොඳ ව්‍යාපාර පළපුරුද්දක්, ව්‍යාපාර කරපු පළපුරුද්දක් නැත්තම් මොකද වෙන්නේ? අහිතකර විදිහට බලපෑම් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අවාසි සහගතව කටයුතු සිද්ධ වෙනවා. පැහැදිලිද දරුවනේ ඔයාලට මේ අයිතිකරු කියන පාර්ශවය ව්‍යාපාරයකට හිතකරව සහ අහිතකරව බලපෑම් වන ආකාරය? ඊළඟ පාර්ශවය වෙන්නේ කවුද පුතේ? කළමනාකරුවෝ.
බලමු අපි මේ කළමනාකරුව කොහොමද පුතේ ව්‍යාපාරයක හිතකරව සහ අහිතකරව බලපෑම් සිද්ධ වෙන්නේ කියන එක. බලන්න පුතේ, කළමනාකරු ගන්නා වූ තීරණ සාර්ථකයි නම් පුතේ අන්න ඒක හිතකරයි. සාර්ථක වූ තීරණ ගන්නව නම් හිතකර බලපෑමක්. සහ පළපුරුදු කළමනාකරුවෙක් ව්‍යාපාරය තුල සිටිනවා නම් පුතේ ඒක හිතකරයි. පැහැදිලිද? ඊළඟට අහිතකර වෙන්නේ කොහොමද? එයා ගන්නා වූ තීරණ පුතේ අසාර්ථකයි නම් ඒක අහිතකරයි. සහ පළපුරුදු සහ දක්ෂ නොවන කළමනාකරුවෙක් සිටිනවා නම් අන්න ව්‍යාපාරයට අහිතකර විදිහට බලපෑම් සිද්ධ වෙනවා. පැහැදිලිද දරුවනේ මේ කළමනාකරුවා කියන පාර්ශවය ව්‍යාපාරයකට හිතකර සහ අහිතකර විදිහට බලපෑම් කරන ආකාරය. බලන්නකෝ ඊළඟට සේවකයා කියන කෙනා මෙයා කොහොමද ව්‍යාපාරයකට හිතකරව සහ අහිතකරව බලපෑම් කරන්න කියන එක. පුතේ මේගොල්ලොන්ගේ හොඳ කැපවීමක් සේවකයා තුළ හොඳ කැපවීමක් තිබීම ව්‍යාපාරයට හිතකරයි. සහ යහපත් ආකල්ප ව්‍යාපාරය තුළ යහපත් ආකල්ප තියෙනවා නම් අන්න පුතේ මොකද ව්‍යාපාරයට හිතකරයි. පැහැදිලිද? සහ හොඳ කැපවීම යහපත් ආකල්ප කියන කාරණා මේ සේවකයා තුළ තියෙනවා නම් පුතේ ව්‍යාපාරයට හිතකරයි. එතකොට කොහොමද පුතේ මේ සේවකයා අහිතකර වෙන්නේ? ව්‍යාපාරයට අහිතකර ලෙස බලපෑම් කරන්නේ? හොඳ කැපවීමක් නැහැ. ඔහේ සේවය කරගෙන යනවා. සහ අයහපත් ආකල්ප විවේචනය කිරීම කරනවා. එතකොට මොකද වෙන්නේ පුතේ? ආයතනයේ ව්‍යාපාරය විවේචනය කිරීමක් කරනවා. එයා කරන කාර්ය විවේචනය කරනවා. එතකොට මොකද වෙන්නේ? එයාලා ගාව තියෙන අයහපත් ආකල්පන ව්‍යාපාරය අහිතකර ලෙස බලපෑම් කරනවා. පැහැදිලිද දරුවනේ මේ සේවකයා කියන පාර්ශවයේ ව්‍යාපාරයට හිතකර සහ අහිතකර ලෙස බලපෑම් කරන ආකාරය. හරි දරුවනේ. අපි බලමු අද කතා කරපු කොටසේ පොඩි සාරාංශයක් විදිහට. මොනවාද පුතේ අද අපි කතා කරේ? අභ්‍යන්තර පරිසරයට අදාළ වන පාර්ශව ටික කතා කරා. ඒ වගේම අපි කතා කරා දරුවනේ මේ පාර්ශව ව්‍යාපාරයකට බලපෑම් කරන්නේ කොහොමද? සහ මේ පාර්ශව ව්‍යාපාරයකට හිතකරව කොහොමද බලපෑම් කරන්නේ? සහ අහිතකරව බලපෑම් කරන්නේ කොහොමද කියන එක අපි අද කතා කරා. මං හිතනවා දරුවනේ ඔයාලට අද මේ කතා කරපු කොටස පැහැදිලි වෙන්නේ නැති කියලා. ආයමත් අලුත් කොටසකින් හමු වෙන තුරු පුතේ ඔයාලා හැමෝටම සුබ දවසක්. මම දසුනි සේනානායක. දේශකයේ සමර්ථයක් සඳහා නොවර්ධින තේරීම. දසුනි සේනානායක.